Hi guys, ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද පොඩි දෙයක් කතා කරන්න කියලා හිතුවා. කොහොමද කැපචිනෝ එකක් සහ ලතේ එකක් සහ ෆ්ලැට් වයිට් එකක් එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ කියන එක. ඉතින් අපි ඒක ගැන අද පොඩ්ඩක් කතා කරමු. හරි. මුලින්ම කැපචිනෝ එකක් ගත්තාම කැපචිනෝ එකක් කියන්නේ අනිවාර්යයෙන්ම මචං කැපචිනෝ එක කොෆි සහ ස්ටීම් මිල්ක් සහ ෆෝම් කියන තුනම එක සමාන වෙන්න ඕනේ, ඉක්වල් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක කැපචිනෝ එකක් වෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා කැපචිනෝ එකක් ගත්තාම ඒකේ තියෙන කොෆි ලෙවල් එක, එස්ප්‍රෙසෝ ෂොට් එක සහ මිල්ක් ප්‍රමාණය සහ ෆෝම් ප්‍රමාණය ඒ තුනම ඉක්වල් වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට තමයි ඒක කැපචිනෝ එකක් වෙන්නේ. ලතේ එක කැපචිනෝ එක තරම් ෆෝම් ලෙවල් එක එන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් කැපචිනෝ එකට වඩා like half වගේ ෆෝම් එක යන්නේ. ඒ වගේම ඒකේ ස්ටීම් මිල්ක් කැපචිනෝ එකට වඩා වැඩි. ඒක ටෙක්ස්චර් එක අනිවාර්යෙන් එන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකයි, ස්ටීම් මිල්ක් එකයි, ෆෝම් එකයි. ඒක ලතේ එකක් කියන්නේ හරි ස්මූත් කොෆි එකක් මචං. ගොඩක් ස්ට්‍රොං නැහැ කැපචිනෝ එකක් තරම්. මොකද කැපචිනෝ එක වලට more foam සහ less milk තියෙන නිසා කොෆි ෆ්ලේවර් එක ටිකක් දැනෙනවා වැඩි. ලතේ එකක් එහෙම නෙමෙයි. ලතේ එකක් ඔයාලා බොද්දි ඒකේ ස්ටීම් මිල්ක් ප්‍රමාණය වැඩි සහ ෆෝම් ප්‍රමාණයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ෆෝම් ලෙවල් එකක් තියෙනවා. ඒකින්ද ලතේ එක ටිකක් ස්මූත් කැපචිනෝ එකට වඩා. ඊට පස්සේ ෆ්ලැට් වයිට්. මචං ෆ්ලැට් වයිට් එක කියන්නේ ෆ්ලැට් වයිට් එකේ ඩබල් එස්ප්‍රෙසෝ ෂොට් එකයි, ස්ටීම් මිල්ක් සහ මයික්‍රෝෆෝම්. ෆ්ලැට් වයිට් එක අනිවාර්යෙන් තියෙන්නේ මයික්‍රෝෆෝම්. මේකේ ගොඩක් ෆෝම් වෙන්නේ නැහැ. ෆෝම් ෆ්ලැට් වයිට් එකේ න ෆෝම් ලේයර් එක ගොඩක් තුනි. ඒකට මයික්‍රෝෆෝම් කියලා කියන්නේ. ෆ්ලැට් වයිට් එක ලතේ එකට වඩා ටිකක් ස්ට්‍රොං. ඔයාලට ගොඩක් කොෆි ෆ්ලේවර් එක තියෙනවා. කොෆි ෆ්ලේවර් එකක් දැනෙනවා ෆ්ලැට් වයිට් එක. ඉතින් ඒ විදිහට තමයි ෆ්ලැට් වයිට් එක වෙනස් වෙන්නේ. ෆ්ලැට් වයිට් එකේ ඔයාලට ගොඩක් කොෆි ෆ්ලේවර් එක තියෙනවා. මයික්‍රෝෆෝම් ලේයර් එකක් තියෙන්නේ. ලතේ එක ගොඩක් ස්මූත්. ඒකේ ෆෝම් ලෙවල් එක half inch වගේ තියෙන්නේ සහ ස්ටීම් මිල්ක්. and cappuccino එකේ cappuccino එකක් කියන්නේ අනිවාර්යෙන් equally milk, foam and coffee කියන තුනම තියෙනවා. ඉතින් මේ විදිහට තමයි flat white, cappuccino, latte කියන තුන වෙනස් වෙන්නේ එකින් එකාට. ඉතින් මම අනිවාර්යෙන්ම බැරිස්ටර් කෙනෙක් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ දේ දන්නවා. මම මේ දේ දැනුවත් කරේ අනිවාර්යෙන් අපි ඉගෙන ගන්න කොල්ල කෙල්ල සෙට් එකට අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා හිතනවා මේක. ඔබලා කරන දේ මචං දිගටම කරගෙන බලයල්ලා. good luck කියලා විශ් කරනවා හැම දිනාටම. බැරිස්ටර් කෙනෙක් වෙන්න හීන දකින්න හැම දිනාගෙම ඉනේ හැබෑ වෙන්න කියලා විශ් කරනවා මචං.